ඉතාමත් ශෝකජනක පුවතක් බලාපොරොත්තු නොවූ පුවතක් මීගොඩ මන්තන්දියෙන් වාර්තා වෙනවා. දන්සැලක පොලිමක රැඳී සිටි අහිංසක පිරිසක් මුහුණ දුන් බිහිසුණු අනතුරක් නිසා මුළු ප්‍රදේශයේම අද ඉතාමත් කනගාටුවක ලක් වෙලා තියෙනවා. අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථයක් රියදුරු පාලනය කරගත නොහැකිව එකපාරටම දන්සැලක පොලිමේ සිටි පිරිසක් යට කරගෙන ගොස් තිබෙනවා. එකම මොහොතකින් සිදු වූ මේ අවාසනාවන්ත අනතුර නිසා වටිනා ජීවිත 6ක් සදහටම අහිමි වී ගොස් තිබෙනවා. මේ අනපේක්ෂිත අනතුරින් මෙලව හැර ගියේ වයස අවුරුදු 15ක ලාබාල දෙරියක්, අවුරුදු 32ක සහ 56 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක් වගේම අවුරුදු 35 සහ 38 යන වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් තිදෙනෙක්. තමන්ගේම ආදරණීයන් අහිමි වුණ ඒ පවුල්වල සමාජිකයන්ට දරාගත නොහැකි මහා දුකක් මෙයින් හිමිව තිබෙනවා. ඉතින් ඇත්තටම ඉතාමත් කනගාටුදායක පුවතක් තමයි වෙසක් පොය දවසේ අසන්නට ලැබෙන්නේ. මීට අමතරව අනතුරෙන් තුවාල ලැබූ කුඩා දරුවෙකු ඇතුළු තවත් 7 දෙනෙකු මේ වන විට හෝමාගම මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා. අනතුර සිදු කළ කැබ් රථයේ රියදුරු මේ වන විටත් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව තමයි වාර්තා වෙන්නේ. ඉතින් ඔහු බීමත්ව සිටි බවට තොරතුරු වාර්තා වෙනවා. මහපාරේ ගමන් කරද්දී සිදුවන සුළු නොසැලකිලිමත් කමින් උවත් පවුල් ගණනාවක සතුට සදහටම නැති වී යා හැකි බව මෙවැනි සිදුවීම් ඇත්තටම කියාපානවා. මින් ඉදිරියට කිසිදු පවුලකට මෙවැනි අත්දැකීම් වලට මුහුණ දීමට සිදු නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.